ඔයාගේ ඩෙස්ක්ටොප් එක ලැප්ටොප් එක ස්ලෝ වෙලාද? ඔයාගේ ලැප්ටොප් එකේ ඔයාගේ PC එකේ ඔයාගේ ස්පීඩ් එක වැඩි කරගන්න මම පොඩි ක්‍රම කිහිපයක් මම කියලා දෙනවා. මේක ඉතා ඉක්මනින් අපිට කරගන්න පුළුවන්. අපි දැන් පටන් ගමු වැඩි. කම්පියුටර් එකේ ඕපන් කරගෙන යන C drive එකට. C drive එකට ගියාට පස්සේ C drive එක යන properties වලට ගියාට පස්සේ මෙන්න මෙතනට යන්න ඕන. properties වලට ගියාට පස්සේ tools පෙන්නනවා. tools වලට ගිහිල්ලා මේකේ optimize කරගන්න තියෙනවා. ඔන්න optimize කරගෙන ඔයාගේ C drive එක select කරලා දැන් optimize කරන්න. දැන් අපි යමු මේක search bar එකේ මෙන්න මේ විදිහට type කරගන්න. temp type කරලා පේනව නේද? ප්‍රශ්න ලකුණු දෙක දාලා දැන් අපි enter කරමු. enter කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිය පෙන්නනවා. ඔයා මේක සම්පූර්ණයෙන්ම select කරගන්න all select කරලා මේක delete කරන්න. P R E F E T C H දැන් enter කරන්න. enter කරාට පස්සේ මෙතන window එකක් එනවා run කරන්න කියලා ඔයා run කරන්න මේක. දැන් ඔයාලට පෙන්නනවා මෙතන ෆයිල් වගේක් ඒකත් all select කරලා delete කරලා දාන්න. මේකෙත් ඔයාලට skip කරන්න වෙනවා. ඔයා මේකත් skip කරලා දාන්න අනවශ්‍ය ෆයිල් ටික ඉවත් කරලා යන්න. දැන් ඊළඟට search bar එකේ disk clean up කියලා type කරන්න. ඊට පස්සේ ඒ window එක open කරගන්න. මේක පෙන්නනවා C එක ඔයාලේ C drive එක පෙන්නනවා ඔයාලට clean up කරගන්න පුළුවන්. මේක drive කීපයක් පෙන්නනවා. ඔයාලට මම ඉස්සෙල්ලා පෙන්නනවා C එක clean up කරමු. okay කරන්න. right. එහෙනම් මෙන්න මේ විදිහට clean up වෙනවා. මම මෙතනට ගිහිල්ලා okay කරනවා. හරි. delete file. ඒක search bar එකේ ඔයා type කරගන්න ඕන advanced system settings කියලා. type කරගත්තා. ඒකේ පළවෙනි එකට යන්න ඔයා settings වලට. settings වලට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට ටික් තුනක් හතරක් එක්ක ඔයාලට පේනවා custom වලට එනවා. ඔයාලට adjust for කරන්න පුළුවන් ඊළඟට එන්න පුළුවන් right. ඕකට ඇවිල්ලා ඔයාට අවශ්‍ය කීපයක් පමණ මෙතනින් select කරගන්න ඕන. මම නම් මේක select කරන්නේ මේකේ මෙන්න මෙතන මේකේ තියෙනවා shadow කියලා මම select කරගන්නවා. ඊළඟට මම select කරගන්නවා මේ තුනම මම select කරගෙන මම මේකෙදි apply කරනවා. මේ ක්‍රියාවලිය සියල්ලම අවසන් වෙලා ඔයාලා bin එකට යන්න bin එක empty කරලා දාන්න. empty කරලා ඔයාගේ laptop එක restart කරන්න. laptop එක හෝ desktop එක restart කරලා ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට පේනවා මේක ඔයාගේ desktop එක හෝ laptop එක වෙනදට වඩා මේකේ ස්පීඩ් එකක් දිනනවා අපිට පේනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු.